45 චංකී සූත්‍රය 1 මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසොල්වට චාරිකාවේ හැසිරෙන්නේ මහත් වූ භික්ෂු සංඝයා සමග ඕපසාද නම් කෝසලයන්ගේ බමුණු ගම යම් තැනකද එතැන හැසුරුණු සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ඕපසාද ගමට උතුරෙන් ඕපසාද ගමෙහි දේවවන නම් වූ සාල වනයෙහි වාසය කරනසේක. එසමයෙහි වනාහි චංකී බ්‍රාහ්මණයා මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහන වූ තනදර ආදිය සහිත වූ දානය සහිත වූ රජුන්ගෙන් ලැබුණු පරිභෝගයක් වූ පසේනදී කොසොල් රජු විසින් දෙන ලද්දක් වූ උතුම් කොට දෙන ලද්දක් වූ ඔපසාද නුවර වෙසේ. එකල්හි ඔපසාද ගමෙහි වාසය කරන්නා වූ බමුණු ගෘහපතියෝ මෙපුවත ඇසූහ. ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවෙහි හැසිරෙනසේ කෝපසාද ගමට පැමිණ. ඕපසාදි ගිමට උතුරින් පිහිටි ඕපසාද ගමෙහි දේවවන නම් වූ සාලවනයෙහි වාසය කරනසේක. 2. ඒ බවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු වූ යහපත් වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අරහත සම්මා සම්බුද්ධයහ විජ්ජාචරණ සම්පන්නයහ සුගතයහ ලොකවිහා මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ. දෙවි මිනිස්හුගේ අනුශාසකයහ බුද්ධයහ භාග්‍යවත්හ. ඒ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බමුන් සහිත වූ මහන බමුණන් සහිත වූ රජුන් හා මිනිසුන් සහිත වූ සත්ව සමූහයා ඇතුළු සකල ලෝකය තමන් වහන්සේම මනාව දැන අවබෝධ කොට ප්‍රකාශ කරන සේක. උන්වහන්සේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අර්ථ සහිත වූ දස වැදෑරුම් අක්ෂර සම්පත්තියෙන් යුක්ත වූ සර්ව සම්පූර්ණ වූ ධර්මය පිරිසිදු වූ බ්‍රහ්මචර්යාව දේශනා කරන සේක. එබඳු වූ රහතුන්ගේ දැකීමක් වේ නම් ඒ යහපත්මය කියයි. 3. ඉක්බිති සමූහ වශයෙන් එක් වුණා වූ ඕපසාදක ගම්වැසි බමුණු ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දිසාවට මුහුණලා දේවවන නම් සාලවනයේ යම් තැනකද එහියයි. එසමයෙහි වනාහි චංකී බමුණ තෙම ප්‍රාසාදයේ මතුමහලෙහි දවල් ඕපසාදක ගෘහපති සමූහයන් ඕපසාද ගමින් නික්ම දේවවන නම් සල්වනයේ යම් තැනකද එහි උතුරු දෙසට මුහුණලා යන්න උන් දැක්කේය. දැක කත්ත නම් මහ ඇමතියාට කතා කළේය. බවත් කත්තේනි කුමක් හේන් සමූහ වශයෙන් එකුණා වූ ඕපසාදක ගම ගෘහපති සමූහයා ඕපසාද ගමින් නික්ම උතුරු දෙසට මුහුණලා දේවවන නම් සල්වනයට යයිද. 4. බවත් චංකී බ්‍රාහ්මණය ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මහත් භික්ෂු සංඝයා සමග කුසලට ඕපසාද ගමට ඇවිදිනසේක් පැමිණියේ ඕපසාද ගමට උතුරෙන් පිහිටි ඕපසාද ගමෙහි දේවවන නම් සල්වෙනෙහි වාසය කරනසේක. ඒ බවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු වූ යහපත් වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කරුණිනුදු අරහත් සම්මා සම්බුද්ධයහ විජ්ජාචරණ සම්පන්නයහ සුගතයහ ලෝකවිහා මිනිසුන් දමනය කිරීමෙහි තමන්ට වඩා වැඩි කෙනෙක් නැතියහ. දෙවි මිනිසුන්ට අනුශාසකයහ බුද්ධයහ භාග්‍යවත්හ. ඒ බවත් ගෞතමයන් වහන්සේ දැකීමට මෝහු යති. බවත් කත්තේනි. එසේනම් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන් යම් තැනකද එතැනට යව. ගොස් ඕපසාදක බ්‍රාහ්මණ ගෘහපතියන්ට මෙසේ කියව. බවත් චංකී බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. පින්වත්හු නවතිත්ව. චංකී බ්‍රාහ්මණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේ යයි පින්වතුන් වහන්ස එසේ යයි හිකත්ත ඇමතියා චංකී බමුණට පිළිතුරු දී ඕපසාදක බමුණු ගෘහපතියන් යම් තැනකද ඒ තැනට ගියේය. ගොස් ඕපසාදක බමුණු ගෘහපතියන්ට මෙසේ කීය. පින්වත් චංකී බ්‍රාහ්මණ තෙමේ මෙසේ කීය. පින්වත්හු නවතිත්ව. චංකී බ්‍රාහ්මණ තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට එන්නේ යයි. 5. එසමයෙහි වනාහි නොයෙක් රටවලට අයත් 500ක් පමණ බමුණෝ කිසියම් කටයුත්තක් නිසා ඔපසාද ගමේ වසත්. ඒ බමුණෝ චංකී බමුණ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේ යයි ඇසූහ. ඉක්බිති ඒ බමුණෝ යම් තැනක චංකී බමුණ වේද. එතැනට පැමිණියහ. පැමිණ චංකී බමුණට මෙසේ කීහ. බවත් චංකී තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නේය යනු ඇත්තක්ද. පින්වත එසේ මට සිතේ. මමත් ශ්‍රමණ ගෞතමයන් දැකීමට යන්නෙමි කියයි. බවත් චංකී බමුණු තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට නොයව. බවත් චංකී තෙමේ ශ්‍රමණ ගෞතමයන් දැකීමට යාම නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම බවත් චංකී දැකීමට එම සුදුසුය.
බවත් චංකී තෙමේ මව්පිය දෙපසින් මනාව උපන් කෙනෙක්. යම් හේකින් බවත් චංකී තෙම මව්පිය දෙපසින් මනාව උපන්නේ සත්වන මීමුත්තගේ පරපුර දක්වා අවමන් නොකරන ලද්දේ, ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේ, නින්දා නොකරන ලද්දේ වේද. සත්වන මීමුත්තගේ පරපුර දක්වා ඊතා පිරිසිදුව මව්කුස පිළිසිඳගත් එක, ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේක, නින්දා නොකරන ලද්දේක. මිකරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකීමට එනු සුදුසුය. බවත් චංකී තෙමේ සියලු දේන් සම්පූර්ණය. මහත් ධන ඇත්තේය. මහත් සම්පත් ඇත්තේය. යම් හේකින් බවත් චංකී තෙමේ සියලු දේන් සම්පූර්ණ වේද, මහත් ධන ඇත්තේ වේද. මහත් සම්පත් ඇත්තේ වේද, මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 6. බවත් චංකී තෙම නිගණ්ඩු ශාස්ත්‍රය හා කෙටුබ ශාස්ත්‍රයද සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති තිරවෙදෙහි පරතරට ගියේය. පද දන්නේය, ව්‍යාකරණ දන්නේය. ලෝකායත ශාස්ත්‍රය හා මහ පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයන්හි සම්පූර්ණ වූ දැනුම් ඇත්තේය. යම් හේකින් බවත් චංකී තෙමේ නිගණ්ඩු ශාස්ත්‍රය හා කෙටුබ ශාස්ත්‍රයද සහිත ශික්ෂා නිරුක්ති සහිත ඉතිහාසය පස්වැනි කොට ඇති තිරවේදෙහි පරතර පැමිණියේ වේද, මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 7. බවත් චංකී තෙමේ මනාරූ ඇත්තේය, මනා පෙනුමක් ඇත්තේය, උතුම් ශරීර ස්වභාවයෙන් යුක්තය, දුටුවන් පහදවන්නේය. බ්‍රහ්මයාගේ වර්ණයට බඳු වර්ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයකින් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හේකින් බවත් චංකී තෙමේ මනාරූ ඇත්තේ වේද, මනා පෙනුමක් ඇත්තේ වේද, දුටුවන් පහදවන්නේ වේද, උතුම් ශරීර ස්වභාවයක් ඇත්තේ වේද, බ්‍රහ්මයට බඳු වර්ණයෙන් යුක්ත වේද, බඹහුගේ ශරීරය වැනි ශරීරයකින් යුක්ත වූයේ වේද. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝ වේද, මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 8. බවත් චංකී තෙමේ වඩන ලද සීල ඇති. සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක්. යම් හේකින් බවත් චංකී තෙමේ වඩන ලද සීල ඇති, සම්පූර්ණ සීලයෙන් යුත් සිල්වතෙක් වූයේ වේද, මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 9. බවත් චංකී තෙමේ යහපත් වචන ඇති. යහපත් තෙපුල් ඇති, නිදසූ, කෙලතොලු නොවූ, අර්ථ හැබවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක්. යම් හේකින් බවත් චංකී තෙමේ යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති, නිර්දෝෂ වූ, කෙලතොලු නොවූ, අර්ථ හැබවීමෙහි සමත් යහපත් වචන ඇති තැනැත්තෙක් වේද. මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 10. බවත් චංකී තෙමේ බොහෝ දෙනාගේ ගුරුවරයාද, ගුරුවරයන්ගේ ගුරුවරයාද වූයේ. 300ක් මානවකයන්ට වේද මන්ත්‍ර කියවයි. යම් හේකින් බවත් චංකී තෙමේ බොහෝ දෙනාගේ ආචාර්යද, ආචාර්යන්ගේ ආචාර්යද වූයේ, 300ක් මානවකයන්ට වේද මන්ත්‍ර කියවයිද. මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 11. බවත් චංකී තෙමේ පසේනදී කොසල් රජ විසිනුදු සත්කාර කරන ලද්දේය, ගරු කරන ලද්දේය. බුහුමන් කරන ලද්දේය, පුදන ලද්දේය, නැමදුම් කරන ලද්දේය. යම් හේකින් බවත් චංකී තෙමේ පසේනදී කොසල් රජ විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, ගරු කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 12. බවත් චංකී තෙමේ පොක්කර සාති, බමුණා විසිනුදු සත්කාර කරන ලද්දේය, ගරු කරන ලද්දේය, බුහුමන් කරන ලද්දේය, පුදන ලද්දේය, නැමදුම කරන ලද්දේය. යම් හේකින් බවත් චංකී තෙමේ පොක්කර සාති, බමුණා විසිනුදු සත්කාර කරන ලද්දේ වේද, ගරු කරන ලද්දේ වේද, බුහුමන් කරන ලද්දේ වේද, පුදන ලද්දේ වේද, නැමැදුම් කරන ලද්දේ වේද, මේ කරුණෙනුදු බවත් චංකී ශ්‍රමණ ගෞතමයන් දැකුමට යනුණු සුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම පින්වත් චංකී දැකුමට එනු සුදුසුය. 13.
බවත් චංකී තෙමේ බොහෝ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගැවසුණු. තනදර හාදිය සහිත වූ ධාන්‍ය සම්පත්තියෙන් යුක්ත වූ රජුන් විසින් දෙන ලද පරිභෝගයක් වූ පසේ නදි කුසල් රජු විසින් දුන් හේයින් රාජදාය වූ උතුම් කොට දෙන ලද්දක් වූ ඕපසාද නගරයෙහි වාසය කරයි. යම් හේකින් බවත් චංකී තෙමේ මිනිසුන්ගෙන් හා සතුන්ගෙන් ගහන වූ තනදර හාදිය සහිත වූ ධාන්‍ය ඇත්තා වූ රජුන් විසින් දෙන ලද පරිභෝගයක් වූ පසේනදි කොසොල් රජු විසින් දුන් හේයින් රාජදාය වූ උතුම් කොට දෙන ලද්දක් වූ ඕපසාද නුවර වෙසෙයිද. මේ කරුණු නිසාද බවත් චංකී තෙමේ බවත් ගෞතමයන් දැකීමට යනු නුසුදුසුය. ශ්‍රමණ ගෞතමයන්ම බවත් චංකී දැකීමට එනු සුදුසුය. 14. මෙසේ කී කල්හි චංකී බමුණ ඒ බමුණන්ට මෙසේ කීය. පින්වත්නි, යම්සේ බවත් ගෞතමයන් දකින්න යාමට අපිම සුදුස්සෝ වෙමුද? ඒ පින්වත් ගෞතමයන් වහන්සේ අප දකිනු පිණිස පැමිණීමට නුසුදුසු සේක්ද? ඒ පිළිබඳ මාගේ කතාවද අසව. බවත් ශ්‍රමණ ගෞතම තෙමේ මව්පිය දෙපසින් මැනවින් උපන්නේය. සත්වන මේ මුත්තාගේ පරපුර දක්වා ඊතා පිරිසිදුව මව කුස පිළිසිඳ ගත්තේය. ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේය. නින්දා නොකරන ලද්දේය. පින්වත්නි, යම් හේයින් ශ්‍රමණ ගෞතමයන් මව්පිය දෙපසින් මනාව උපන්නේද? සත්වන මේ මුත්තාගේ පරපුර දක්වා ඊතා පිරිසිදුව මව කුස පිළිසිඳ ගත්තේය. ජාතිවාදයෙන් අපහාස නොකරන ලද්දේද? ජාතිවාදයෙන් නින්දා නොකරන ලද්දේද? මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකීමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුස්සෝ වෙමු. 15. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙමේ ඌකලි භූමියෙහි වූද ආකාශයෙහි වූද බොහෝ රන් රුවන් හැර පැවිදි වූ එක. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම ඌකලී භූමියෙහි වූද ආකාශයෙහි වූද බොහෝ රන් රුවන් හැර පැවිදි වූයේ වේද? මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙමේ තරුණ වූයේ මනා යෞවන භාවයෙන් හා පළමු වන වයසින් යුතු වූයේ කලුකෙස් ඇත්තේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූ එක. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම තරුණ වූයේ මනා යෞවන භාවයෙන් හා පළමු වන වයසින් යුක්ත වූයේ කලුකෙස් ඇත්තේ ගිහිගෙන් නික්ම ශාසනයෙහි පැවිදි වූයේ වේද? මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දකින්ට යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙමේ මව්පියන් නොකැමැතිව කඳුළු පිරි මුහුණින් යුතුව හඳද්දි කෙස් දැලිරැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වූ කෙනෙක්. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ මව්පියන් නොකැමැතිව කඳුළු පිරි මුහුණින් යුතුව හඳද්දි කෙස් දැලිරැවුල් කපා හැර කසාවත් හැඳ ගිහිගෙන් නික්ම පැවිදි වූ සේක්ද? මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දකින්න යන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙමේ මනා රූ ඇත්තේය. මනා පෙනුමක් ඇත්තේය. දුටුවන් පහදවන්නේය. උතුම් වූ ශරීර ශෝභාවෙන් යුක්තය. බ්‍රහ්මයාට බඳු වර්ණයෙන් යුක්තය. බ්‍රහ්ම ශරීරය වැනි ශරීරයෙන් යුක්තය. ශරීරයෙහි දැකුමට ඇති දේ බොහෝය. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම මනා රූ ඇත්තේ වේද? දුටුවන් පහදවන්නේ වේද? උතුම් වූ ශරීර ශෝභාවෙන් යුක්ත වූයේ වේද? බ්‍රහ්මයාට බඳු වර්ණයෙන් යුක්ත වූයේ වේද? බඹහුගේ ශරීරය වැනි ශරීරයෙන් යුක්ත වූයේ වේද? ශරීරයෙහි දැකුමට අති දේ බොහෝ වේද? මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට එළඹෙන්නට සුදුසු වෙමු. 16. පින්වත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ කර්ම විපාක ඇත කුසල් දහම් කිරීම යහපත යන කතා ඇත්තේ වේද? උතුම් ධර්මය පෙරටු කොට හැසිරෙන උතුම් සත්වයන් විසින් පිරිවරන ලද්දකි. 17. පින්වත්නි, ඒ ශ්‍රමණ බවත් ගෞතම තෙම සිල්වත්ය උතුම් සිල් ඇත්තේය, නිදොස් සිල් ඇත්තේය, සම්පූර්ණ සිල් ඇති සිල්වත් කෙනෙක්. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ උතුම් සිල් ඇති, සම්පූර්ණ සිල් ඇති සිල්වතෙක් වේද? මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු. 18. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙම යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති, මනහර නිදොස් වූ, කෙලතොලු නොවූ, අර්ථ හැඟවීමෙහි සමත් යහපත් වචන ඇත්තේය. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් යහපත් වචන ඇති, යහපත් තෙපුල් ඇති,
නිදොසූ කෙලතොලු නොවූ අර්ථ හැබවීමෙහි සමත් යහපත් වචන ඇත්තේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු. 19. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙම බොහෝ දෙනාගේ ගුරුවරයාද ගුරුවරයන්ගේ ගුරුවරයාද වේ. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම වනාහි බොහෝ දෙනාගේ ආචාර්ය වේද ආචාර්යයන්ගේ ආචාර්ය වේද. මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමි. 20. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙම පහකල කාමරාග ඇත්තේය. පහකල ප්‍රමාදයට හේතු වූ කෙලෙස් ඇත්තේය. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම පහකල කාමරාග ඇත්තේ වේද පහකල ප්‍රමාදයට හේතු වූ කෙලෙස් ඇත්තේ වේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු සුදුසුය. අපිම ශ්‍රමණ බවත් ගෞතමයන් දැකීමට යාම සුදුසුය. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම වූ කලී කර්ම විපාක ඇත, කුසල් දහම් කිරීම යහපත යන කතා ඇත්තෝ උතුම් ධර්මය පෙරටු කොට හැසිරීම ඇති උතුම් සත්ව සමූහයා විසින් පිරිවරණ ලද්දේ වේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙමේ පහත් වූ උසස් ක්ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදි වූවෙකි. යම් හේකින් ශ්‍රමණ ගෞතම තෙමේ පහත් වූ උසස් ක්ෂත්‍රිය කුලයෙන් නික්ම පැවිදි වූයේද ඒ කරුණෙනුදු ශ්‍රමණ ගෞතමයන් අපි දැකුමට එනු නුසුදුසුය. අපිම ශ්‍රමණ ගෞතමයන් දැකුමට යාම සුදුසුය. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතම තෙම මහත් ධන ඇති, මහත් භෝග ඇති සියලු දේයින් සමෘද්ධ වූ කුලයෙන් නික්ම පැවිදි වූ කෙනෙක්. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙම මහත් ධන ඇති, මහත් භෝග ඇති සියලු දේයින් සම්පූර්ණ වූ කුලයෙන් නික්ම පැවිදි වූයේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාම සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතමයන්ගෙන් අසන්නට අන් රටවලින්ද අන් ජනපදවලින්ද ජනයෝ හිති. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන්ගෙන් ඇසීමට අන් රටවලින්ද අන් ජනපදවලින්ද ජනයෝ පැමිණෙද්ද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු. පින්වත්නි, බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ බවත් ගෞතමයන් දිවිහිමියෙන් සරණ කොට ගියහ. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් බොහෝ දහස් ගණන් දෙවිවරු ශ්‍රමණ බවත් ගෞතමයන් දිවිහිමියෙන් සරණ ගියාහුද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට පැමිණෙන්නට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ මෙබඳු මහත් වූ කීර්ති ශබ්දයක් උස්ව පැන නැංගේය. මෙසේ ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් අෂ්ටවිද්‍යා හා 15 චරණ ධර්මයෙන් යුක්තයහ, හොබනා ගමන් ඇතියහ. ලොව මැනවින් දත්හ. පුරුෂයන් දමනයෙහි අති උතුම් රියැදුරෙකු වැනි වූහ. දෙවි මිනිසුන්ට අනුශාසකයහ. චතුස්සත්‍ය දත්හ. සියලු කෙලෙස් බිඳ දැමූහ කියයි. 21. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතම තෙමේ අරහත්ය සමයක් සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලොකවිය, අනුත්තර පුරිස ධම්මසාරතිය, දෙවි මිනිසුන්ට ශාස්ත්‍රීය, බුද්ධය, භගවත්යයි උස්ව පැන නැගුණු කීර්ති ශබ්දයක් ඇත්තේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුදුසුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. 22. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහ පුරිස් ලකුණින් යුතුසේක. යම් හේකින් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූයේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතමයන් සේනා සහිත වූ මගධ දේශයට අධිපති වූ බිම්බිසාර රජ තෙමේ අමුදරුවන් සහිතව දිවිහිම සරණ ගියේය. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් සේනා සහිත වූ මගධ දේශාධිපති වූ බිම්බිසාර රජ අමුදරුවන් සහිතව දිවිහිම් සරණ ගියේ වේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. ශ්‍රමණ බවත් ගෞතමයන් පසේනදී කොසල් රජ පුත්‍රධාරාවන් සහිතව දිවිහිම සරණ ගියේය.
යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් පසේනදි කොසොල් රජ පුත්‍රධාරාවන් සහිතව දිවිහිම සරණ ගියේ වේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත්නි, ශ්‍රමණ බවත් ගෞතමයන් පොක්කර සාති බ්‍රාහ්මණයා පුත්‍රධාරාවන් සහිතව දිවිහිම සරණ ගියේය. යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් පොක්කර සාති බමුණ පුත්‍රධාරාවන් සහිතව දිවිහිම්ව සරණ ගියේ වේද මේ කරුණෙනුදු ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. එසේ කල අපිම ඒ බවත් ගෞතමයන් වහන්සේ දක්නට යාමට සුදුසු වෙමු. පින්වත් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඕපසාද නගරයට පැමිණිසේක් ඕපසාද නුවරට උතුරෙන් ඕපසාද නගරයෙහි දේවවන නම් සල්වෙනෙහි වාසය කරනසේක. යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ අපගේ ගමට එද්ද ඔහු ආගන්තුකයෝ වෙති. ආගන්තුකයෝ වනාහි අප විසින් සත්කාර කළ යුත්තෝ වෙති. පින්වත්නි, යම් හේකින් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ඕපසාදයට පැමිණ උතුරෙන් පිහිටි ඕපසාද නුවරෙහි දේවවන නම් සල්වෙනෙහි වෙසෙද්ද ඒ ශ්‍රමණ බවත් ගෞතමයෝ අපට ආගන්තුක වෙති. ආගන්තුකයාට අප විසින් සත්කාර කළ යුත්තේය. ගරු කළ යුත්තේය. බුහුමන් කළ යුත්තෝය. පිදිය යුත්තේය. මේ කරුණින්ද ඒ බවත් ගෞතමයන් අප දැකුමට එනු නුසුදුසුය. අපිම උන්වහන්සේ කරා යන්නට සුදුසු වෙමු. 23. පින්වත්නි, මම ඒ බවත් ගෞතමයන්ගේ ගුණ මෙපමණක්ම දනිමි. ඒ බවත් ගෞතම තෙම මෙපමණ ගුණ ඇත්තෙක්ම නොවේ. ඒ බවත් ගෞතම තෙම අප්‍රමාණ ගුණ ඇති කෙනෙකු. පින්වත්නි, මේ එක කරුණෙනුද යුක්ත වූ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අප දැකීමට පැමිණීම නුසුදුසු වෙති. ඉක්බිති අපිම ඒ බවත් ගෞතමයන් දැකීම යාමට සුදුස්සෝ වෙමු. එසේනම් පින්වත්නි, අපි සියල්ලෝම ශ්‍රමණ ගෞතමයන් දැකීම සඳහා යමුයි කීහ. 23. ඉක්බිති චංකී බ්‍රාහ්මණ තෙමේ මහත් බමුණු සමූහයා සමග භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට ගියේය. ගොස් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එක් පැත්තක උන්නේය. එකල වනාහි භාග්‍යවතුන් වහන්සේ වැඩිමහලු බමුණන් සමග යම් කිසි සිහි කටයුතු කතාවක් කරමින් හුන්සේක. 24. එසමයෙහි වනාහි තරුණ වූ වයනුකෙස් ඇත්තා වූ උපතින් අවුරුදු 16ක් ඇත්තා වූ නිගණ්ඩු ශාස්ත්‍රය, කෙටුබ ශාස්ත්‍රය, ශික්ෂා නිරුක්ති යුක්ත ඉතිහාසය පස්වැනි කොට තිරවේදයෙහි තෙරපතු පද හා විවරණ දන්නා වූ ලෝකායතන ශාස්ත්‍රය හා මහපුරිස් ලකුණු සම්පූර්ණයෙන් දන්නා වූ කාපටික නම් තරුණයෙකේ පිරිසෙහි හුන්නේ වෙයි. හිතෙම වැඩිහිටි වෘද්ධ වූ වැඩිහිටි බමුණන් භාග්‍යවතුන් වහන්සේ සමග කරන සාකච්ඡාවන්ට අතරතුරින් කතා හෙළයි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාපටික තරුණයට නින්දා කෙළේය. ආයුෂ්මත් භාරද්වාජ තෙමේ වැඩිහිටි වෘද්ධ වූ වැඩිහිටි බමුණන්ගේ කෙතාවලට අතරින් අතර නොහෙලාව. කතා කෙලවර ආයුෂ්මත් භාරද්වාජ තෙමේ බලාපොරොත්තු වේවා. මෙසේ කී කල චංකී බමුණ භාග්‍යවතුන් වහන්සේට මේ කීය. බවත් ගෞතමයන් වහන්සේ කාපටික තරුණයට නින්දා නොකරන සේක්ව. කාපටික තරුණයා කුල පුත්‍රයෙක්ද? කාපටික තරුණයා උගතෙක්ද? කාපටික තරුණයා යහපත් වචන ඇත්තෙක්ද? කාපටික තරුණයා පණ්ඩිතෙක්ද? කාපටික තරුණයා භාග්‍යවතුන් වහන්සේ සමග මේ වචනයෙහි කතා කරන්නට සමර්ථයෙක්ද වෙයි. ඉක්බිති බුදුන්ට මේ සිතක් ඇතිවිය. ඒකාන්තයෙන් වනාහි තිරවේදය පිළිබඳ දේශනාවෙහි කාපටික තරුණයාගේ කතාවත් වන්නේද? එහිදී බමුණු ඔහු පෙරටු කෙරෙත කියයි. එකල්හි කාපටික තරුණයට මේ සිත ඇතිවිය. යම් කලෙක ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඇසින් මගේ ඇස බලන්නේද? එකල මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න විචාරන්නෙමි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කාපටික තරුණයාගේ සිටිවිල්ල තමන් වහන්සේගේ සිතින් දැන කාපටික තරුණයා යම් තැනකද එතැන්හි ඇසින් බැලූසේක. අනතුරුව කාපටික තරුණයට මේ සිත ඇතිවිය. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මා කැඳවයි. මම ශ්‍රමණ ගෞතමයන්ගෙන් ප්‍රශ්න අසන්නෙම් නම් හොඳය කියයි. ඉක්බිති කාපටික තරුණයා භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. බවත් ගෞතමයන් වහන්ස මේ මෙසේය මෙය මෙසේයයි. පරම්පරාවෙන් කොටස් වශයෙන් ආවා වූ බමුණන්ගේ පුරාණ වූ යම් මේ මන්ත්‍ර පදයක් වේද එහිද බමුණෝ මෙයම ඇත්තය. අනික බොරුයයි ඒකාන්තයෙන් නිගමනයට බසිති. බවත් ගෞතමයන් වහන්සේ මේ කරුණෙහිදී කුමක් කියනසේක්ද? 25. භාරද්වාජය කිමෙක්ද? බමුණන් අතුරින් මෙය මම දනිමි. මම මෙය දකිමි. මෙයම ඇත්තේ අනික හිසයයි මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකුදු ඇත්තේද?
බවත් ගෞතමයන් වහන්ස මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකුදු නැත්තේමය. භාරද්වාජය කිමෙක්ද? බමුණන් අතුරෙහි සත්වැනි මීමුතු ආචාර්යයාගේ පරම්පරාව දක්වා මම මෙය දනිමි. මෙය මම දකිමි. මෙයම සත්‍යයයි. අන්‍ය හිසය. මෙසේ කියූ යම්කිසි එක් ආචාර්යෙකුදු යම්කිසි එක් ආචාර්යවරයෙකුගේ ආචාර්යෙකුදු නැත්තේමය. 26. භාරද්වාජය කිමෙක්ද? ගායන කරන ලද, කියන ලද. යහපත්සේ එක්කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණ වූ වේද මන්ත්‍රපදයක් වේද දැන් වනාහි බමුණෝ මෙය ඒ අනුව ගායන කරත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, කියවන ලද්ද අනුව කියවත්ද. වේද මන්ත්‍රකර්තෘ වේද මන්ත්‍ර පවත්වන්නා වූ බමුණන්ගේ යම් ඒ පෙර ඉසිවරු වූවාහුද වූහුනම් අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තේ යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ටය, කස්සපය, බගුය යන මූහුය. අපි මෙය දනිමු. අපි මෙය දකිමු. සත්‍ය මෙයයි. අන්‍ය හිසයයි වූහු හෝ මෙසේ කීවාහුද? බවත් ගෞතමයන් වහන්සේ වූහු හෝ මෙසේ නොකීවාහුමය. 27. භාරද්වාජය මෙසේ වනාහි බමුණන් අතුරෙන් මම මෙය දනිමි. මම මෙය දකිමි. මෙයම සත්‍ය අන්‍ය හිසයයි මෙසේ කියූ යම්කිසි එක් බමුණෙකු නැත්තේය. බමුණන් අතුරෙන් සත්වැනි මීමුතු ආචාර්යයාගේ පරම්පරාව දක්වා මම මෙය දනිමි. මම මෙය දකිමි. මෙයම සත්‍ය අන්‍ය හිසයයි. මෙසේ කියූ යම්කිසි එක් ආචාර්යයෙකුදු යම්කිසි එක් ආචාර්යවරයෙකුගේ ආචාර්යයෙකුදු නැත්තේය. බමුණන් අතුරෙන් යම් මේ පූර්වක වූ ඍෂි උමන්ත්‍ර කරන්නෝ කියන්නෝ වෙද්ද මෙය දැන් බමුණෝ ගායන කරන ලද, කියන ලද. යහපත්සේ එක්කොට තැබූ යම් ඉසිවරුන්ගේ පුරාණ වූ වේද මන්ත්‍ර පදයක් වේද දැන් වනාහි බමුණෝ මෙය ඒ අනුව ගයත්ද, ඒ අනුව කියත්ද, කියූ දෙය අනුව කියත්ද, කියවන ලද්ද අනුව කියවත්ද. වේද මන්ත්‍රකර්තෘ වූ වේද මන්ත්‍ර පවත්වන්නා වූ බමුණන්ගේ යම් ඒ පෙර ඉසිවරු වූවාහුද වූහුනම් අට්ටකය, වාමකය, වාමදේවය, වෙස්සාමිත්තය, යමතග්ගීය, අංගීරසය, භාරද්වාජය, වාසෙට්ටය, කස්සපය, බගුය යන මූහුය. අපි මෙය දනිමු. අපි මෙය දකිමු. මෙයම ඇත්තය. අන්‍ය හිසයයි වූහු හෝ මෙසේ නොකීවාහුය. 28. භාරද්වාජය යම්සේ උණගස් වලින් කළ අත්වැල අල්ලාගෙන ගමන් ගත්තා වූ කන්නු මුලින් යන්නා නොදකීද? මැදින් යන්නා නොදකීද? අගින් යන්නා නොදකීද? භාරද්වාජය මෙපරිද්දෙන් ආදිමයාද නොදක්නා වූ මධ්‍යමයාද නොදක්නා වූ අන්තිමයාද නොදකින්නා වූ බමුණන් කියන ලද්ද අන්ද වේනු උපමාව ඇති කෙරේ යයි හගිමි. භාරද්වාජය ඒ කිමෙයි හගිනෙහිද? මෙසේ ඇතිකල්හි බමුණන්ගේ අමූලික වූ ශ්‍රද්ධා ඇතිවෙන්නේ නොවේද? බවත් ගෞතමයන් වහන්ස මෙහි බමුණු ශ්‍රද්ධාවම ඇසුරු නොකෙරෙති. බමුණු මෙහි පරම්පරාගත කතාද ඇසුරු කෙරෙත්. 29. භාරද්වාජය නුඹ පෙරම වනාහි ශ්‍රද්ධාව පැමිණියෙහිය. දැන් පරම්පරාගත කතාව කියෙහි. භාරද්වාජය මේ ධර්මයෝ 5 දින මේ ආත්මයෙහි දෙවදෑරුම් විපාක ඇත්තාහු වෙති. ඒ 5 දින කවරහුද? ශ්‍රද්ධාව, රුචිය, පරම්පරාගත කතාව, යහපත් කල්පනාව, හරි අදහස ඇති කර ගැනීමේ කැමැත්ත යන මොහොයි. භාරද්වාජය මේ පංච ධර්මයෝ මේ ආත්ම භාවයෙහි දෙවදෑරුම් විපාක ඇත්තාහු වෙත්. භාරද්වාජය යලිදු මනාව අදහන ලද්දක් වේද එයද හිසූ මුසාවක් වේ. ඉදින් මනාව නොඅදහන ලද්දේ වේද එය ඇත්තා වූ සත්‍ය වෙනස් නොවන්නක් වේ. යලිදු භාරද්වාජය මනාව කැමැතිවන ලද්දක් වේද එයද හිසූ බොරුවක් වේ. ඉදින් මනාව කැමැති නොවන ලද්දක් වේද එයද ඇත්තා වූ සත්‍ය වූ වෙනස් නොවන්නක් වේ. යලිදු භාරද්වාජය මනාව අසන ලද්දක් වේද එයද හිසූ බොරුවක් වේ. ඉදින් මනාව නාසන ලද්දක් වේද එයද ඇත්තා වූ සත්‍ය වූ වෙනස නොවන්නක් වේ. මනාව කල්පනා කරන ලද්දක් වේද එයද හිසූ බොරුවකි. ඉදින් මනාව කල්පනා නොකරන ලද්දක් වේද එයද ඇත්නා වූ සත්‍ය වූ වෙනස් නොවන්නක් වේ. යලිදු භාරද්වාජය මනාව ඉගෙන ගන්නා ලද්දක් වේද එයද හිසූ මුසාවක් වේ. ඉදින් මනාව ඉගෙන ගන්නා ලද්දක් නොවේද එයද ඇත්තා වූ සත්‍ය වූ වෙනස් නොවන්නක් වේ. භාරද්වාජය සත්‍ය රකින්නා වූ නුවණැති පුරුෂයා විසින් මේ කරුණ වලින් සත්‍යමය. අන්‍ය ශිෂ්‍යයි ඒකාන්තයෙන් නිගමනයට බසින්නට අසමර්ථ වේ. 30. බවත් ගෞතමයන් වහන්ස කොපමණකින් සත්‍ය රකින්නේ වේද? කොපමණකින් සත්‍ය රකීද? සත්‍ය රැවුකුම අපි බවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය
ඉදින් පුරුෂයා හට ඇදහීම වේද මාගේ ඇදහීම මෙසේයයි කියන්නාද සත්‍ය ඇදහීම රකි. එහෙත් එපමණකින් නියම සත්‍ය අන්‍ය හිසයයි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණීමය. භාරද්වාජය ඉදින් පුරුෂයාගේ කැමැත්ත වේද මාගේ රුචිය මෙසේයයි කියන්නාද සත්‍ය රකි. එහෙත් එපමණකින් නියම සත්‍ය අන්‍ය හිසයයි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණිය. ඉදින් භාරද්වාජය පුරුෂයාගේ ඇසීම වේද මාගේ ඇසීම මෙසේයයි කියන්නාද සත්‍ය රකි. එහෙත් එපමණකින් නියම සත්‍ය අන්‍ය හිසයයි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණීමය. ඉදින් භාරද්වාජය පුරුෂයාගේ කරුණා කල්පනාව වේද මාගේ ආකාර කල්පනාව මෙසේයයි කියන්නාද සත්‍ය රකි. එහෙත් එපමණකින් නියම සත්‍ය අන්‍ය හිසයයි නිගමනයට ඒකාන්තයෙන් නොපැමිණීමය. ඉදින් භාරද්වාජය පුරුෂයාගේ ඉගෙනීම වේද මාගේ ඉගෙනීම මෙසේයයි කියන්නාද සත්‍ය රකි. එහෙත් එපමණකින් නියම සත්‍ය අන්‍ය හිසයයි ඒකාන්තයෙන් නිගමනයට නොපැමිණීමය. භාරද්වාජය මෙපමණකින් සත්‍ය රැවුක්ම වේ මෙපමණකින් සත්‍ය රකි මෙපමණකින් අපි සත්‍ය රැවුකුම පනවමු. එහෙත් එපමණකින් සත්‍යාවබෝධය නොවේමය. බවත් ගෞතමයන් වහන්ස මෙපමණකින් සත්‍ය රැවුක්ම වේ. මෙපමණකින් සත්‍ය රකි මෙපමණකින් අපි සත්‍ය රැවුකුම දකිමු. 31 බවත් ගෞතමයන් වහන්ස කොපමණකින් සත්‍ය අවබෝධ වේද කොපමණකින් සත්‍ය අවබෝධ කෙරේද අපි බවත් ගෞතමයන්ගෙන් සත්‍යාවබෝධය විචාරමු. භාරද්වාජය මෙහි භික්ෂුවක් එක්තරා ගමක් හෝ නියම්ගමක් හෝ ඇසුරු කොට වාසය කෙරේ. ඔහු වෙත ගෘහපතියෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් හෝ පැමිණ ඇලිය යුතු ධර්මයන්හි කිපිය යුතු ධර්මයන්හි මුලාවිය යුතු ධර්මයන්හි යන තුන් ධර්මයන්හි සෝදිසියට පැමිණි. මේ ආයුෂ්මත් හට යම්බඳු වූ ඇලිය යුතු ධර්මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ නොදන්නේ හෝ දනිමි කියන්නේද නොදක්නි හෝ දකිමි කියන්නේද යම් ධර්මයක් අනුන්ට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද එබඳු වූ ධර්මයන්හි අන්‍ය සමාදාන් කරවන්නේද එබඳු වූ ඇලිය යුතු ධර්මයෝ මොහුට ඇත්තාහුද කියයි. මෙසේ ඔහු පරීක්ෂා කරන්නේ මේ ආයුෂ්මත් හට යම්බඳු වූ ලොබනීය ධර්මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ නොදන්නේ දනිමි කියන්නේද නොදකිමින් දකිමි කියන්නේද එබඳු වූ ධර්මයන් නැත. යම් ධර්මයක් අන්‍යනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද එබඳු ධර්මයන්හි අන්‍යාද සමාදාන් නොකරවන්නේය. මේ ආයුෂ්මත් හුගේ එබඳු වූ කයේ පැවැත්මද එබඳු වූ වචනයේ පැවැත්මද ලෝභය නැත්තකුගේ මෙනි. ඒ ආයුෂ්මත් තෙමේ යම් මේ ධර්මයක් දෙසයිද ඒ ධර්මය ගැඹුරුය දුකසේ දැක්ක යුතුය අමාරුවෙන් අවබෝධ කටයුතුය. ශාන්තය ප්‍රණීතය අතක්කාවචරය නිපුණය පණ්ඩිතයන් විසින් දත යුතුය. ලොබය ඇත්තෙකු විසින් ඒ ධර්මය මනාව දෙසනු නොලබන්නේ වේ කියා දක්නේද යම් හේකින් ඔහු පරීක්ෂා කරනු ලබන්නේ ඇලිය යුතු ධර්මයන්ගෙන් පිරිසිදු වූවකු බව දකින්නේය. 32 එයින් මතු ඔහු කිපිය යුතු ධර්මයන් පරීක්ෂා කර බලයි. යම්බඳු වූ දොෂණීය ධර්මයන් විසින් විනාශ කරන ලද සිත් ඇත්තේ නොදැන දනිමි කියන්නේද නොදැක දකිමි කියන්නේද යමක් අනුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද එබඳු දේහි යොදවන්නේද එබඳු වූ දොෂණීය ධර්මයන් මේ ආයුෂ්මත් හට ඇත්තේද කියයි. ඒ ඔහු පරීක්ෂා කරන්නේ මෙසේ දනි. යම්බඳු වූ දොෂණීය ධර්මයන් විසින් නැසන ලද සිත් ඇත්තේ නොදැන දනිමි කියන්නේද නොදැක දකිමි කියන්නේද යම් ධර්මයක් අනුනට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද එබඳු වූ ධර්මයන්හි අන්‍යාද සමාදාන් කරවන්නේ වේද එබඳු වූ දොෂණීය ධර්මයන් මේ ආයුෂ්මත් හට නැත්තේය. මේ ආයුෂ්මත් හුගේ එබඳු වූ කාය සමාචාරයද එබඳු වූ වාග් සමාචාරයද ද්වේෂයන් ශිත නොවුවකුගේ මෙනි. මේ ආයුෂ්මත් තෙමේ යම් ධර්මයක් දෙසයිද ඒ ධර්මය ගැඹුරුය දුකසේ දත යුතුය අමාරුවෙන් අවබෝධ කළ යුතුය ශාන්තය ප්‍රණීතය අතර්කාවචරය නිපුණය පණ්ඩිතයන් විසින් දත යුතුය. ද්වේෂයෙන් ශිතය විසින් ඒ ධර්මය මනාව දෙසනු නොලබන්නේ වේ. 33 යම් හේකින් පරීක්ෂා කරනු ලබන්නේ ලෝභනීය ධර්මයන්ගෙන් පිරිසිදු වූද දෝෂණීය ධර්මයන් දකීද එයින් මතු ඔහු මුලා විය යුතු ධර්මයන් පරීක්ෂා කර බලයි. යම්බඳු වූ මොහනීය ධර්මයන් විසින් නැසන ලද සිත් ඇත්තේ නොදැන දනිමි කියන්නේද නොදැක දකිමි කියන්නේද යමක් අන්‍යනට දිගු කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද එබඳු ධර්මයන්හි අන්‍ය යොදවන්නේද එබඳු වූ මොහනීය ධර්මයන් මේ ආයුෂ්මත් හට ඇත්තේද කියයි. එසේ පරීක්ෂා කරනු ලබන්නේ මෙසේ දනි.
යම් බඳු වූ මොහනීය ධර්මයන්හි බැසගන්නාලද සිතැත්තේ නොදැන දනිමි කියන්නේද? නොදැක දකිමි කියන්නේද? යම් ධර්මයක් අන්‍යනට දිගු කලක් අහිත පිනිස දුක් පිනිස වන්නේද? එබඳු වූ ධර්මයන්හි අන්‍යාද සමාදන් කරවන්නේ වේද? එබඳු වූ මොහනීය ධර්මයන් මේ ආයුෂ්මතුන්ට නැත්තේය. මේ ආයුෂ්මත්හුගේ කාය සමාචාරයද වාග් සමාචාරයද මොහයෙන් මුලාන් වූවකුගේ මෙනි. මේ ආයුෂ්මත් තෙමි යම් ධර්මයක් දෙසයිද ඒ ධර්මය ගැඹුරුය. දුකසේ දත යුතු. අමාරුවෙන් අවබෝධ කළ යුතුය. ශාන්තය, ප්‍රණීතය, අතර්කාවචරය. නිපුණය, පණ්ඩිතයන් විසින් දත යුතුය. මොහයෙන් මුලා වූ වහු විසින් ඒ ධර්මය මනාව දෙසනු නොලබයි. යම් හේකින් පරීක්ෂා කරනු ලබන්නේ. ලොබනීය ධර්මයන්ගෙන් පිරිසිදු වූද දෝෂනීය ධර්මයන්ගෙන් පිරිසිදු වූද මෝහනීය ධර්මයන්ගෙන් පිරිසිදු වූද ඔහු දකීද ඉක්බිති ශ්‍රද්ධාව පිහිටුවයි. උපන්නහු ශ්‍රද්ධා ඇත්තේ ඔහු වෙත එළඹේ. එළඹෙන්නේ සෙවණය කෙරේ. සේවනය කරන්නේ කන් යොමු කරයි. යොමු කළ කන් ඇත්තේ ධර්මය අසයි. ධර්මය අසාදරයි. දරන ලද ධර්මයන්ගේ අර්ථය සොයයි. අර්ථය සෙවීමෙන් ධර්මයෝ වැටහෙත්. ධර්මය වැටහුණු පසු කැමැත්ත උපදයි. හටගත් කැමැත්ත ඇත්තේ උත්සාහ කෙරේ. උත්සාහ කොට අනිත්‍ය වශයෙන් පරීක්ෂා කර බලයි. පරීක්ෂා කොට බලන්නේ මාර්ගය පිණිස උත්සාහ කරයි. උත්සාහ කරන්නේ කෙයින්ද පරම සත්‍යය අවබෝධ කරයි. නුවණින් ඔහු විනිවිද දකි. භාරද්වාජය මෙපමණකින් සත්‍ය අවබෝධය වෙයි මෙපමණකින් සත්‍ය අවබෝධ කරයි. මෙතෙකින්ම අපි සත්‍ය අවබෝධය පනවමු. එපමණකිනුදු සත්‍යයට පැමිණියේ නොවේමය. බවත් ගෞතමයන් වහන්ස මෙපමණකින් සත්‍ය අවබෝධය වෙයි. මෙතෙකින් සත්‍ය අවබෝධ කරයි. මෙතෙකින් අපි සත්‍ය දකිමු. බවත් ගෞතමයන් වහන්ස සත්‍යයට පැමිණීම කොතෙකින් වේද? කොතෙකින් සත්‍යයට පැමිණේද? අපි බවත් ගෞතමයන්ගෙන් සත්‍යයට පැමිණීම විමසමු. 34. භාරද්වාජය ඒ ධර්මයන්ම නැවත නැවත සේවනය කිරීමෙන් භාවනා කිරීමෙන් බහුලව කිරීමෙන් සත්‍යයට පැමිණීම වේ. භාරද්වාජය මෙපමණකින් සත්‍යයට පැමිණීම වේ. මෙපමණකින් සත්‍යයට පැමිණේ. මෙපමණකින් අපි සත්‍යයට පැමිණීම පනවමු. බවත් ගෞතමයන් වහන්ස මෙපමණකින් සත්‍යයට පැමිණීම වේ. මෙපමණකින් සත්‍යයට පැමිණේ. මෙපමණකින්ම අපි සත්‍ය දකිමු. බවත් ගෞතමයන් වහන්ස සත්‍යයට පැමිණීම පිණිස කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? සත්‍යයට පැමිණීම පිණිස බොහෝ උපකාර වන ධර්මය අපි බවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය සත්‍යයට පැමිණීම සඳහා වීරිය බොහෝ උපකාර ඇත්තේය. ඉදින් වීරිය නොකරන්නේ වේද මේ සත්‍යයට නොපැමිණෙන්නේය. යම් හේකින් වීරිය කෙරේද එහෙයින් සත්‍යයට පැමිණේ. එහෙයින් සත්‍යයට පැමිණීම සඳහා වීරිය බොහෝ උපකාර ඇත්තේ වේ. 35. බවත් ගෞතමයන් වහන්ස වීරිය කිරීමට කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? වීරිය කිරීමට බොහෝ උපකාර වූ ධර්මය අපි බවත් ගෞතමයන්ගෙන් අසමු. භාරද්වාජය වීරිය කිරීමට නුවණින් විමසීම බොහෝ උපකාර ඇත්තේ වේ. ඉදින් නුවණින් නොවිමසන්නේ නම් වීරිය නොකරන්නේය. යම් හේයින් නුවණින් විමසන්නේද එහෙයින් වීරිය කරයි. එහෙයින් වීරිය කිරීමට නුවණින් විමසීම බොහෝ උපකාර ඇත්තේ වේ. 36. බවත් ගෞතමයන් වහන්ස නුවණින් විමසීම සඳහා කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? නුවණින් විමසීම සඳහා බොහෝ උපකාර වූ ධර්මයන් අපි බවත් ගෞතමයන්ගෙන් අසමු. භාරද්වාජය නුවණින් විමසීම සඳහා උත්සාහය බොහෝ උපකාර ඇත්තේ වේ. ඉදින් උත්සාහ නොකරන්නේ නම් නුවණින් විමසීම නොකරන්නේය. යම් හේයින් උත්සාහ කෙරේද එහෙයින් නුවණින් විමසයි. එහෙයින් නුවණින් විමසීම සඳහා උත්සාහය බොහෝ උපකාර ඇත්තේ වේ. 37. බවත් ගෞතමයන් වහන්ස උත්සාහය සඳහා කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? උත්සාහයට බොහෝ උපකාර වූ ධර්මය අපි බවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය උත්සාහයට කැමැත්ත බොහෝ උපකාර ඇත්තේ වේ. ඉදින් කැමැත්ත නූපදින්නේ නම් මේ උත්සාහ නොකරන්නේය. යම් හේයින් කැමැත්ත උපදීද එහෙයින් උත්සාහ කරයි. එහෙයින් උත්සාහයට කැමැත්ත බොහෝ උපකාර ඇත්තේ වේ. 38. බවත් ගෞතමයන් වහන්ස කැමැත්තට කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? කැමැත්තට බොහෝ උපකාර වන ධර්මය අපි බවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය කැමැත්තට ධර්මය වැටහීම බොහෝ උපකාර වේ. නොවැටහෙන්නේ නම් කැමැත්ත නූපදින්නේය. යම් හේකින් ධර්මයෝ වැටහෙද්ද එහෙයින් කැමැත්ත උපදී. එහෙයින් කැමැත්තට ධර්මය වැටහීම බොහෝ උපකාර වේ.
භවත් ගෞතමයන් වහන්ස ධර්මය වැටහීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? ධර්මය වැටහීමට බොහෝ බහුකාර වූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය ධර්මය වැටහීමට අර්ථය පරීක්ෂා කිරීම බොහෝ උපකාර වේ. අර්ථය පරීක්ෂා නොකරන්නේ නම් ධර්මය වැටහීමට නොපැමිණෙන්නේය. යම් හේකින් අර්ථය පරීක්ෂා කෙරේද එහෙයින් ධර්මයෝ වැටහෙත්. එහෙයින් ධර්මය වැටහීම සඳහා අර්ථය පරීක්ෂා කිරීම බොහෝ උපකාර ඇත්තේ වේ. 39. භවත් ගෞතමයන් වහන්ස අර්ථ පරීක්ෂාවට කවර ධර්මයක් බොහෝ උපකාර ඇත්තේ වේද? අර්ථ පරීක්ෂාවට බොහෝ උපකාර වූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය අර්ථය පරීක්ෂාවට ධර්මය දැරීම බොහෝ උපකාර ඇත්තේ වේ. ඉදින් ධර්මය නොදරන්නේ වේ නම් අර්ථය පරීක්ෂා නොකරන්නේය. යම් හේන් ධර්මය දරයිද එහෙයින් අර්ථය සොයයි. එහෙයින් අර්ථය සෙවීමට ධර්මය දැරීම බොහෝ උපකාර ඇත්තේය. 40. භවත් ගෞතමයන් වහන්ස ධර්මය දැරීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? ධර්මය දැරීමට බොහෝ උපකාර වූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය ධර්මය දැරීමට බණ ඇසීම බොහෝ උපකාර වේ. ඉදින් ධර්මය නොඅසන්නේ නම් ධර්මය නොදරන්නේය. යම් හේකින් ධර්මය අසාද එහෙයින් ධර්මය දරයි. එහෙයින් ධර්මය දැරීමට බණ ඇසීම බොහෝ උපකාර ඇත්තේ වේ. 41. භවත් ගෞතමයන් වහන්ස බණ ඇසීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? බණ ඇසීමට බොහෝ උපකාර වූ ධර්මය භවත් ගෞතමයන්ගෙන් අපි විචාරමු. භාරද්වාජය බණ ඇසීමට කන් යොමු කිරීම බොහෝ උපකාර වේ. ඉදින් කන යොමු නොකරන්නේ නම් ධර්මය නොඅසන්නේය. යම් හේකින් කන් යොමු කෙරේද එහෙයින් ධර්මය අසයි. එබැවින් බණ ඇසීමට කන් යොමු කිරීම බොහෝ උපකාර ඇත්තේ වේ. 42. භවත් ගෞතමයන් වහන්ස කන් යොමු කිරීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? කන් යොමු කිරීමට බොහෝ උපකාර ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය කන් යොමු කිරීමට සේවනය කිරීම බොහෝ උපකාරයි. ඉදින් සේවනය නොකරන්නේ නම් මේ කන් යොමු නොකරන්නේය. යම් හේකින් සේවනය කෙරේද එහෙයින් කන් යොමු කරයි. එහෙයින් කන් යොමු කිරීමට සේවනය කිරීම බොහෝ උපකාර ඇත්තේ වේ. 43. භවත් ගෞතමයන් වහන්ස සේවනය කිරීමට වනාහි කවර ධර්මයක් බොහෝ උපකාර වේද? සේවනයට බොහෝ උපකාර වූ ධර්මයක් අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය සේවනය කිරීමට වෙතට පැමිණීමට බොහෝ උපකාරයි. ඉදින් වෙතට නොපැමිණෙන්නේ නම් සේවනය නොකරන්නේය. යම් හේකින් වෙතට පැමිණේද එහෙයින් සේවනය කෙරේ. එහෙයින් සේවනය කිරීමට වෙතට පැමිණීම බොහෝ උපකාර ඇත්තේ වේ. 44. භවත් ගෞතමයන් වහන්ස වෙතට පැමිණීමට කවර ධර්මයක් බොහෝ උපකාර වේද? වෙතට පැමිණීමට බොහෝ උපකාර වූ ධර්මය අපි භවත් ගෞතමයන්ගෙන් විචාරමු. භාරද්වාජය වෙතට පැමිණීමට ශ්‍රද්ධාව බොහෝ උපකාර ඇත්තේය. ඉදින් ශ්‍රද්ධාව නූපදින්නේ වේ නම් වෙතට නොපැමිණෙන්නේය. යම් හේකින් ශ්‍රද්ධාව උපදීද එහෙයින් වෙතට පැමිණේ. එහෙයින් වෙතට පැමිණීමට ශ්‍රද්ධාව බොහෝ උපකාර ඇත්තේ වේ. 45. සත්‍ය රැවකීම අපි භවත් ගෞතමයන්ගෙන් විචාලෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍ය රැවකීම ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වේ. එයින් සතුටු වූ අපි සත්‍යානුබෝධය භවත් ගෞතමයන් අතින් විචාලෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍යානුබෝධය ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වේ. එයින් සතුටු වූ අපි සත්‍යයට පැමිණීම භවත් ගෞතමයන්ගෙන් විචාලෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍යයට පැමිණීම ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වේ. එයින් සතුටු වූ අපි සත්‍යයට පැමිණීම සඳහා බොහෝ උපකාර වන ධර්මය භවත් ගෞතමයන්ගෙන් විචාලෙමු. භවත් ගෞතමයන් වහන්සේ සත්‍යයට පැමිණීම සඳහා බොහෝ උපකාර වූ ධර්මය එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වේ. එයින්ද සතුටු වූ අපි යම් කරුණක් භවත් ගෞතමයන්ගෙන් විචාලෙමුද ඒ කාරණයන්ම භවත් ගෞතමයන් වහන්සේ ප්‍රකාශ කළහ. එයද අපට රුචි වන්නේද සෑහෙන්නේද වේ. එයින් අපි සතුටු සිත් ඇත්තෝ වෙමු. භවත් ගෞතමයන් වහන්ස අපි වනාහි පෙර මෙසේ දනිමු. මුඩු ශ්‍රමණයෝය, නින්දා කටයුතු ශ්‍රමණයෝය, ගෘහපතියෝය, පහත් ಜಾති ඇත්තෝය, බ්‍රහ්මයාගේ පයින් උපන්නෝය, කිනම් ධර්මයක් දන්නේද කියයි. 46. භවත් ගෞතමයන් වහන්සේ ඒකාන්තයෙන් ශ්‍රමණයන් කෙරෙහි මාගේ ප්‍රමේය
ශ්‍රමණයන් කෙරෙහි මාගේ ශ්‍රමණ ප්‍රසාදය ශ්‍රමණයන් කෙරෙහි මාගේ ශ්‍රමණ ගෞරවය ඉපදැවුසේක. බවත් ගෞතමයන් වහන්ස ඊතා යහපත. බවත් ගෞතමයන් වහන්ස ඊතා යහපත. බවත් ගෞතමයන් වහන්ස යම්සේ යටිකුරු කොට තබන ලද්ද උඩුකුරු කරන්නේ හෝ වේද, වසා තබන ලද්දක් වැසුම් හරින්නේ හෝ වේද, මම්මුලා වූවෙකුට මග කියන්නේ හෝ වේද, අන්ධකාරයේහි ඇස ඇත්තෝ රූප දකිත්වයි තෙල් පහනක් දරන්නේ හෝ වේද, එපරිද්දෙන්ම බවත් ගෞතමයන් වහන්සේ නොයෙක් ආකාරයෙන් ධර්මය දේශනා කරන ලද්දේය. ඒ මම බවත් ගෞතමයන් වහන්සේද ධර්මයද සංඝයාද සරණ කොට යමි. බවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයෙකු කොට දරණ සේක්ව.